Hello guys, ඉතිං වාන දැම්ම එක්තු වෙලායින්න අපේ e-කොමස් වෙබ් ඇප්ලිකේෂන් එකේ අපේ හත්වනි වීඩියෝ ගත්ත එක්ක ඉතිං අද අපි කතා කරන්න යන්නේ අපේ හෝම් පේජ් එකේ කැරසල් එක අපි ඩිසයින් කරගත්ත කෝවද එක ෆංක්ෂන් පෝම් සිද්ධ වෙන්න කිය තමයි අපි අද කතා කරන්න යන්න ඉතිං අපේ මේ වීඩියෝ සීරස් එක ම කාලින් වීඩියෝස්තර කතා කරා ඇපිකේෂන් එක ඩිසයින් එක් කොහොමද අපි හදාගත්තේ ඒවගේම සයින්ප් සයිනින් ප්‍රොසෙස් කොහොම සිද්ධ වුණේ ඒවගේම ඩේටබේස් එක කනෙක් වෙලා අපි ෆොගොට් පාසඩ් වගේ දේවල් අලුතුස සයින්ප් කරපු දේවල් අපි කලින් විඩියස්සල කතා කර ඉතිම අද වීඩේකම කතා කරන්න බලාපොරත්වෙන හොම පේච්චක කැරසල් එක ඩිසයින් කරගත්ත විදිිය කෝඩින් පාට් එක කොයිඩියටට සිද්ධලා තියෙන කිය ඉතිං මුලින්ම මම සයිනින් වෙන්න යස කෙනෙක් විදියට ඉතින් ගොඩ පේන අපේ හෝම් පේජ් එක ඉතිං හෝම් පේච්චගේ මේ තියන්නේ අපි හදු කැරසල් එක ඉතිං කැරසල් එක ඔටෝ රොටේට්ට විදික් තමයි අපි හදල තියන්න ඉතිං ඔගලන්ට පෙරේද මේ විදියට ඔටෝ රොටේට්ටෙනවා මේ හෝම් පේජ් ඩිසයින් කරගත්ත තියවා කලින් වීඩස්සල කතා කරා ඉතිං අද අපි කැරසල්ලගේ පාට්ට තම යන්න ඉතින් මේක ඔටෝර් කෙට්ටෙන වගේම අපිට පුළුවන් මේක බටන් සලින් දෙපති නෑරෝ ටස් වගේ වලින් රොටේට් කරගන්න අපි පුළුවන් ඉතිං එගේ මේ පැත්තර පුළුවන් මෙතන එන්න පුළුවන් යට තියෙනවා ඇගේෂන්නාව ඉතිං ඒ අපිට පුළුවන් කරගන්න එමනත්ත මේ ඔටෝ රොටේට් ගල තමයි ඩිසයින් කල් තිය ඉතිං අප දෙන යමු කෝඩින් පැත්තට මේ කොමද අපි ඩිසයින් කල තියෙන් කියල බල ඉතිං මේක තමයි කැරසල්ල එක ඩිසයිනින් පැත්ත ඉතිං පොන්ට පේනවා මේකට මම බූස්ට්‍රප් එක කැල්සල් ඩිසයින තමයි යස් කල්ල තියෙන්න ඉතිං ඔගොල්ට පෙන්වත් ඇතින්න බූස්ට්‍රප් එකෙන් ලිංක් කල්ල තමයි මම කැරසල් ඩිසයින් එක හදාගත් ඉතින් කැරසල් එක ඉතිං මේක තිීන්දිර තමයි මම ස්ලයිඩ්ස් ටික ටොන්ටෝ ටික මේ විදිල හදාගත්තේ ඉතිං කැප්ෂන්ස් එක කෝවද මේක හදාගත්ත කියලා අපි බලන්න ඉතිං ඉතිං බූස්ටප් එකින් ඒ දෙවල් ටික් කරගන්න මොමුලින්ම ස්ටප් ලින්ක් කරගත්තා ඒ වගේම කස්ටම් ඩිසයින්යක් හදාගන්න CSS ලින්ක් කරගත්තා ඒ වගේම තමයි මම පල්ලය ලින්ක් කරගෙන තියෙනවා බූස්ටප් බන්ඩල් bootstrap.bundle.js කියන ෆයිල්ලත් ඉති මේකත් අපිට ඕනන බූස්ටප් එක වැඩ කරද්දී ඉතිං මුලි මේ දේවල් ටික ලින්ක් කරගෙන වෙල් පස්සේ මම බූස්ටප් එකෙන් කැරසල්ල ඩිසයින් එකගෙන මේතුර හදාගෙන තියෙන ඉතිං ඔගොන්ට පේන මේ මෙතන තියන්න ඩී නන්න එකයි DLG බ්ලොග් එකයි ඇත් කල තියන්න ස්මෝල් ස්ක්‍රීන් වල හයිටෙන්න ඉතිං ඒගේ මාජින් බොට්න එක දාල තියෙන ති මේ දේවල් පොඩි ස්ක්‍රීන් එකති මේක කැම්සල්ල හයිඩන් දිල් තමයි සැන්් කරල තියන්නේ ඉතිං ඔකුටම පෙන් බෝත් මේ විදියට පොඩි ස්ක්‍රීන් එකති මේක හයිට්ටෙනවා කැරසල්ල එක ඒවිදිම තමයි ඩිසයින් කරල තියෙන්නේ ඉතිං බූස්ට්‍රැප් වල
කැරසල් ස්ලයිඩ් ක්ලාසස් යස් කරල තියෙනවා ස්ලයිඩිං ඉෆෙක්ටවල්ට ඉතිං ඒවගේම ඩේට බස් රයි් ටරූ කල්ල තියෙනවා කැරසල් එක ඔටෝ ස්කෝල්ලෙන් යුතුම් පේනා මේ තියන්නේ ක්ලාසේ කැරසල් ස්ලයිඩ් ඉතිං ඒක යස් කරල තියෙනවා ඒවගේම ඩේට බස් රයි් කියලක ටරූ කල්ල තියෙනවා ඉතින් මේ ටරූ කරපයගෙන් තමයි එක ඔටෝ රොටේට් වෙන්නේ ඉතිං ඒවගේම මෙතන ක්ලාසයක් යස් කල තියෙනවා කැරසල් ඉන්ඩිකේටස් ඉතිං එක ඇට් කල්ල තියෙන පහලින් තියෙන නැවිගේෂන් ඩොට්ස්වලට ඉති ඔකොටම පෙන්ව අපිට රොටේට් කරගන්න පුළ තියෙන් එක ස්ලයිඩ්වල්ට තියෙන ඩොට්ස එක ඉතිං ඒත් එක්කම තමයි අපට පේන මේ ස්ලයිඩ් එක ස්ලයිඩ් වෙන්න ඕනේ මොන ස්ලයිඩ් එකට කියලා මෙතන ඉල්ල තියෙනවා ඉතිං පලනි ස්ලයිඩ් එක අපි ඇක්ටව් කල්ල තියෙනවා ඉතිං තොට තම එක පලවෙනි එක විසිබල් වෙන්නේ ති ඇක්ටව් කල්ල තියෙන නිසා ඉතිං ඒවගේම තන ලාසක් යස් කල තින කැරසල් ඉන්න කියල ඉතින් ඒ ඇතුළ තමයි අපේ ස්ලයිඩ් තුන අපි ඩිසයින් කරල තියෙන්නේ ඉතිං පලනි ස්ලයිට් එක එතන ඇක්ටව් දාලා තියෙන ඉතිං කැරසල් අයිටම් කියන ක්ලාස් එක යස් කරල තියෙන්නේ ඉතිං මෙතනත් ඔගොන්ට පේනවා දී නන්න එකක් වගේම MD බ්ලොක් එකක් කරලා තියෙනවා ඉතින් ඒ කරලා තියන්නේ ස්මෝල් ස්ක්‍රීන් වල මේක අයිටන විදියට ඉතිං මෙතන ඔගොන්ට පේනවා මම ඇක් කරලා තියෙන H5 ටැක්කින් එඩ එකක් වෙල්කම්ට ශොප් කියලා ඉතිං ඒකට ක්ලාස විදිර පෝස්් ටයිටල් කියන යස් කරල තියෙනවා වගේ පැරග ටැක්ගයකින්ත් මම ඇට් කල තියෙනවා ඒක ක්ලාස පෝස්ට TXT ඉතිං ඔකොට බැල් මම් පෙන්ඩුවත් මෙතන CSS වල තියෙනවා මෙතන තියෙනවා පෝස්් ටයිටල් එකට කස්ටම් විදියට මටන විදිරවාම ඩිසයින් එක පොඩ්ඩක් කස්ටම් කරගෙන තියෙනවා ඉතින් කස්ටමයිස් කරගෙන තියෙන ඉතින් ඒවගේට පෝස්ට TXT ගැන කස්ටමයිස් එකක් කරගෙන තියෙන මෙතන CSS එක ඉතිං පලන් ස්ලයිඩ්ය තමයි මෙතන ඩිසයින් එකින් පෙන්න්නන්නේ ඉතිං පෙන්නුවත් මේක තමයි ඒක මේම ඇඩ් කරල තියෙන දේවා ඉමේජ් එකත් ඇඩ් කරලා තියෙන මම ඉතිං මෙතන තම ඉමේජ් එක ඇඩ් කරලා තියෙන්නේ ඉතිං මේක තියෙන මං රිසෝසස්වල මම පෙන්න්න ස්ලයිඩ් ඉමේජස් වල තමයි මේ මේච එක දන්න පෝස්ට ඉමේ මේච එක ඉතිං ඒකම මෙතන්ට ඉස් කරලා තියෙනවා ඒගේම මෙතම් දෙනි ස්ලයිඩ් එකේ මම ඉමේජ්ජක් ඉතර ඇඩ් කරල තියෙන කිසිම ආක්‍යයක් ඇඩ් කරලා නැහැ ඉතිං මෙතන මේ ඉමේජ්ක තමයි මෙතන ඇඩ් කරලා තියෙන ඉතිං ඒගතම ඉතින් තුන්ගෙන ස්ලයිඩ් එක තුන්ගෙන ස්ලයිඩ් එකේ මම ඉමේජක් ඇඩ් කරලා තියෙනවා ඒත් මෙතින ඉමේජ් එක ඒකත් එක්කම මම කැප්ෂන් එකකුත් දාලා තියෙනවා තන හෙඩ ටැග්ගයක් එක්ක පරගට්ටක් එක දාලා තියෙනවා ඒක තියෙන තුන්වෙනි ස්ලයිඩ් එක පෙන්න්න මේ තින දෙවන එක ඉමේජ් එක විතරයි දෙයගත මෙතන තුන්ගෙන එක කැප්ෂන් ඇත් එක්ක තමයි ඉමේජ් එක ඇඩ් කරලා තියෙන ඉති ඔය විදිර තමයි ස්ලයිඩ්ස් තුන විසයින් කරල තියන්නේ ති මේ තියෙන්නේ බටන්ස් ටික මේ නැවිගේෂන් ඇරෝස්සල්ට මඟ බූස්ට්‍රප් ලගේ අයිකනුයි ඇක්සෙසබිලිටි ෆචස ඇඩ් කරල තියෙනවා ඉතිං පීවියස් බටන එක ඒවගේ මේ නෙක්ස් බටන එක ඉතිං මේවට බූස්ට්‍රප් ලාස් යස් කල් තමයි මම මේ සයින් එක් කරගෙන තියෙන්නේ ගොඩ පෙන්න්න බටන්ස් මෙතන තියන්න ගොඩ පේන ඇති මේ තියන්න බටන්ස් මේ පැත තියෙන ප්‍රීවියස් බටන එක මේ පැත් තියෙනවා නෙක්ස් බටන එක ඉතිං
ඔයිදිර තමයි කැරසල් එක මම ඩිසයින් කරල තියෙන මගේ හෝම් පේජ් එක. ඉතිං මේකට මම බූස්ටක් යස් කරපු නිසා මට පහසුවම මේ වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ඉතිං මම හිතනවා අදම කතා කරපු දේවල් ලොකන් තේරෙන් නැති කියෙන්. ඉතිං ඊළඟ වීඩගෙන් හම්බෙනක වීඩිය බලප හැමෝටම තැංකම්.